හැමදාම ෆැමිලි ටීචර්ස් අපි ඔයාලට ගෙනාවේ රස කෑමක් හදන විදියනේ. ඒත් අද ගෙන වීඩියෝ එක රස කෑමක් හදන විදිය නෙවෙයි. අපි පදිංචි වෙලා ඉන්නේ ගිරුල්ල නගරයට ඉතාම ආසන්න ප්‍රදේශයක. ඒ නිසා අපේ අසල්වැසියෝ බොහෝ දෙනා ගම් වතුරට අසු වුණා. ඇත්තටම අපි මේ කෑම හදාගෙන යන වෙලාවේ ඒ ගෙවල් වල වතුර බැහැලා. ඒත් එයාලා ඒ වෙලාවේ තමයි ගෙවල් අස් කරන්නේ. මොකද අපිට දවස් 3ක් 4ක් යනකම්ම කරන්ට් එක වතුර තිබ්බේ නැහැ. ගිරුල්ල පාලම උඩිනොත් වතුර දාලා ගියා. දැන් නම් ගිරුල්ල නගරේ අලුතින්ම හදන්න වෙලයි තියෙන්නේ. ඔයාලා දකින්නත් ඇති අපි ෂෝට් වීඩියෝ දෙකකුත් දැම්මා ගිරුල්ල නගරෙට මොකද වෙලා තියෙන්නේ කියලා. නිවුස් වලටත් ගිරුල්ල නගරය ගැන පෙන්නුවනේ. ඔයාලා දකින්නත් ඇති ඒවා. ඔයාලගේ නෑදෑයන්ගේ නැත්තම් ඔයාලගේ යාළුවන්ගේ අසල්වැසියන්ගේ ගෙවල් යට වෙලා නම් එයාලටත් මතක් කරන්න මේ උණ වලට බේත් බීලම ගෙවල් අස් කරන්න පටන් ගන්න. කතාවෙන් කතාව කොහොම හරි අපිට පුළුවන් විදිහට අපි බත් මුල් ටිකත් බැඳලා ඉවර කරගත්තා. මේ උදේම අපි ගියා අපේ අසල්වැසියන්ට කෑම දීලා එන්න. අදට වීඩියෝ එක ඔච්චරයි. ඔයාලා පරිස්සමට ඉන්න.